ආයුබෝවන්. ඉතින් අදත් මං අරන් ආවේ එකපාරක් හැදුවොත් ආයෙම හදලා කන්න ආසම හිතෙන ගොඩක් රස හදා ගන්නත් හරිම ලේසි සිම්පල් කේක් රෙසිපි එකක්. ඉතින් පාන් පිටි බටර් බිත්තර ඒ මොනවත් ඕන නැහැ. රොලන් ටිකක් තිබුණා නම් පොල් කිරි ටිකක් දාලා අපිට මේ කේක් හරිම රසට හදා ගන්න පුළුවන්. දැන් අපි බලමු පුළුන් වගේ soft රසම රස මේ කේක් හදන්න මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා ලොකු පොල් බෑගක විතර පොල් කිරි. මිලිලීටර් 580ක් 600ක් විතර පොල් කිරි ගන්න පුළුවන්. පොල් කිරි ටික මම මේ වගේ ටිකක් ලොකු බෝල් එකකට දානවා. ඊළඟට මේ පොල් කිරි වලට මම එකතු කරනවා සීනි ග්‍රෑම් 225ක්. පොල් තෙල් මේස හැඳි 6ක්. තෙල් ගන්නකොට හොඳ පිරිසිදු පොල් තෙල් තමයි ගන්න ඕන. ඊළඟට එකතු කරනවා යෝගට් ග්‍රෑම් 200ක්. අපි කෑමට ගන්න සාමාන්‍ය යෝගට් තමයි මම අරගෙන තියෙන්නේ. ලුණු තේ හැඳි 3 කාලක්. ඊළඟට මම මේකට විශේෂයෙන් එකතු කරනවා සූදුරු තේ හැඳි භාගයක්. සූදුරු එකතු කරපුවාම හරිම රසයි ගුණයි සුවඳයි ඔක්කොම තියෙනවා. දැන් සීනි කැට හැමත් හොඳට දිය වෙනකන් අපි මේ ටික හොඳට කලවම් කරගමු. ටික හොඳින් කලවම් වුණාට පස්සේ දැන් අපිට පුළුවන් රුලන් එකතු කරන්න. මෙතන තියෙනවා රුලන් ග්‍රෑම් 400ක්. ඔයගලන් කැමති නම් මේ ටික ග්‍රයින්ඩ් කරලා ගන්න පුළුවන්. මම මේ තියෙන විදිහටම තමයි අරගන්නේ. දැන් අපි දියර මිශ්‍රණයට රුලන් ටික එකතු කරමු. ඊළඟට අපි මේකට එකතු කරගමු ගාපු පොල් ග්‍රෑම් 100ක් විතර. පොල් අමුවෙන් එකතු කරන්නේ නැහැ. ලිපේ රත් කරලා තෙත ඉවත් කරලා තමයි අරගත්තේ. පොල් ටික පෑන් එකට දාලා රත් වෙන්න ලිපේ තියලා හොඳට කලවම් කරලා වේලලා අරගන්න. දැන් දියර මිශ්‍රණයත් එක්ක රුලන් පොල් හොඳට කලවම් කරගමු. දැන් රුලන් ටික මෙහෙම දිය කරගත්තට පස්සේ හොඳට පෙඟෙන්න ඕන. රුලන් ටික හොඳට පෙඟුනම මේ තියෙන දියර ගතිය අඩු වෙලා යනවා. හොඳට පෙඟෙනකන් විනාඩි 45ක් පැයක් විතර අපි මේ ටික වහලා තියාගමු. ඊළඟට මේ ඇලුමිනියම් මෆින් කප්ස් වල තමයි මම කේක් ටික හදන්නේ. කප් කේක් ලයිනර්ස් වලත් මේ කේක් ටික හදන්න පුළුවන්. දැන් මේ කප්ස් වල ඇතුලේ මම හොඳට පොල් තෙල් ගන්නවා. කප්ස් වල හොඳට පොල් තෙල් ගාලා රුලන් ටිකක් මේ විදිහට යහ ගන්න. මේ විදිහට දාගත්තම චුට්ටක්වත් කප්ස් වල කේක් කැලෙන්නේ නැහැ. කප් එකෙන් හොඳට ගලව ගන්නත් පුළුවන්. ඒ විදිහට ඔක්කොම කප්ස් ටික මම ලෑස්ති කරගත්තා. දැන් පැයකට විතර පස්සේ රුලන් ටික හොඳට පෙඟිලා තියෙන්නේ. දියර ගතිය අඩු වෙලා කේක් බැටර් එක හොඳට උක් වෙලා තියෙනවා. අපි දැන් ටිකක් කලවම් කරගෙන ඉවර වෙලා වැනිලා තේ හැඳි එකමාරක් එකතු කරලා හොඳින් කලවම් කරගමු. ඊළඟට එකතු කරනවා බේකින් සෝඩා තේ හැඳි කාලක් සහ බේකින් පවුඩර් තේ හැඳි එකමාරක්. එකතු කරලා ඉක්මනින් මේ ටික කලවම් කරගන්න ඕන. බේකින් සෝඩා බේකින් පවුඩර් දැම්මට පස්සේ වැඩි වෙලාවක් මේ මිශ්‍රණය කලවම් කරන්න නැහැ. ඒ දේවල් ටික මිශ්‍රණයට එකතු වෙනකම් විතරක් කලවම් කරගන්න ඕන. දැන් අපි කේක් බැටර් එක ලෑස්ති. දැන් අපි ඉක්මනින් මේ ටික කප්ස් වලට දාලා බේක් කරගන්න තමයි ඕන. කප්ස් වලට කට ගාවටම පිරෙන්න දාන්න නැතුව 3 කාලක් විතර පිරෙන්න තමයි බැටර් එක දා ගන්න ඕන. ඊළඟට මම මේ කේක් උඩට දානවා සාමාන්‍ය කෑලි වලට කුඩු කරගත්ත කජු ටිකක්. කජු තියෙනවා නම් විතරක් එකතු කරන්න නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් oven එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 175 විනාඩි 40ක් 45ක් විතර මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකම් බේක් කරගන්න. කප් කේක් ලයිනර්ස් වලත් මම මේ විදිහට කේක් ටිකක් හැදුවා. ඉතින් හරිම සුවඳයි හරිම ලස්සනයි අපේ කේක් ටික. මේ විදිහට කේක් හැදුවම බයක් නැතුව ගොඩක් ආසාවෙන් කේක් කන්න පුළුවන්. ඉතින් මේ සෙමොලිනා කේක් රෙසිපි එක ගොඩක් හොඳ ගුණදායක කේක් රෙසිපි එකක්. ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි අදත් මගේ වීඩියෝ එක බැලුවට. ආයෙමත් රසබර කෑමක් සමගින් හමු වෙමු. නිරෝගීමත් සුබ දවසක් වේවා.